ආයිබෝවන් නිල් අහස යට කොළ පාටට කහ පාටට ලස්සනට සැරසුණු ගොයන් යායක්. ඔයාලා බලන්න කරක් හොඳට හැදිලා තියෙනවා. ඉතින් සුධීර මහත්මයාගේ වගාව බලන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ. මීට පෙර සුධීර මහත්මයාගේ වී ප්‍රභේද ගැන වීඩියෝ ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වෙලා ඔයාලට ඒ වීඩියෝත් channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. සුධීර මහත්මයා අපි අද මේ ගොවිතැන ගැන කරුණු කිහිපයක් කතා කරමු. ආයිබෝවන් සුධීර මහත්මයා. ආයිබෝවන් මනෝජ් මහත්මයා. සුධීර මහත්මයා වී වගාවට පිවිසෙන්නේ මොන කාලයේද? මම වී වගාව සඳහා පිවිසෙන්නේ 2022 මාස් කන්නේදී. ඔව්. 2022 මාස් කන්නේ තමයි සුධීර මහත්මයා වී වගාවට පිවිසෙන්නේ. මේ වෙනකොට සුධීර මහත්මයා කරගෙන යන වගාවන් මොනවද? මේ වෙන විට වී වගාවට අමතරව ඉඟුරු වගාව, කහ වගාව, මිරිස් වගාව මා කරගෙන යනවා. ඊට අමතරව වී වගාව කරන අතරතුරේදී කෙටි කාලීන භෝගයක් ලෙස මුං වගාවත් මා කරගෙන යනු ලබනවා. ඔව්. ඉතින් ඔයාලට කියන්න කැමති මේ අනාගත අපේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් මා පොඩි කාලේ කුඩා කාලේ ඉඳන් අඳුනන සහෝදරයෙක්. ඉතින් වගාව කරන අතරතුර එතුමාගේ විනෝදාංශයටත් ඉඩකඩ ඇරලා තියෙනවා. අපි ඒ ගැන චුට්ටක් කතා කරමුද? පැහැදිලි වෙනවා. ඉතින් ඇත්තරම මම ඒ ලෙවල් වලට කොමර්ස් තමයි කරන්නේ. ඉතින් ඊට පස්සේ මම පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවය කරනු ලබනවා. ඉතින් පොඩි කාලේ ඉඳන් මගේ ආසාවක් තිබ්බා කවදා හරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා කියන එක. ඉතින් රැකියාව සහ ක්‍රීඩාව දෙක එකට යන්න බැරි බව මම තේරුම් ගන්නවා. ඊට පස්සේ තමයි මට ඕන වෙන්නේ ව්‍යවසායකයෙක් වෙන්න පළවෙනි ස්ටෙප් එක ලෙස තමයි ඉතින් මා විසින් මේ ගොවිතැන් කටයුතු සිදු කරගෙන යන්නේ. ඉතින් ගොවිතැන් කටයුතු කරනකොට මට ගොඩක් නිදහස තියෙනවා මගේ පෞද්ගලික ජීවිතය සඳහා වෙන් කර ගැනීමට. ඉතින් මම හිතනවා මේත් එක්ක මට මේ ගමන යන්න ලේසියි කියලා. ඉතින් පෞද්ගලික ආයතනයේ මම සේවය කරන අතරතුර මම වැටුපක් ලැබුවා. නමුත් ස්ථිර වැටුපක් ලැබුවා. මාස්පතා ස්ථිර වැටුපක් ලැබුවත් ඉතින් වැටුප සමහර විටදී මගේ පෞද්ගලික දේවල් සඳහා ඒක මට ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් ඒ කාර්යයෙන් මම තෘප්තියක් ලැබුවේ නැහැ. ඒ නිසා තමයි මම ගොවිතැනට යොමු වීමට හේතු. මේ තුලින් ස්ථාවර ආදායමක් මට නැති වුණත් මම වෘත්තිමය වශයෙන් තෘප්තියක් ලබනවා. ඉතින් මට කාලය තිබෙන නිසා මගේ පෞද්ගලික වැඩ කටයුතු ඉතා පහසුවෙන් කරගෙන යන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. අද වනකොට ලංකාවේ වී ගොවිතැන පිළිබඳව බොහෝ කතා අපට අහන්න පුළුවන්. ඉතින් ස්ථීර ආදායම් මාර්ගයක් නොවුන කියන තැන සුධීර මහත්මයා මා ගන්නවා චුට්ටක් කතා කරන්න. මේ වෙනකොට රක්ෂණ සමාගම් තියෙනවා. තමන් ගොවිතැන කරන්නේ කන්නේකටද අවුරුද්දකටද අපිට රක්ෂණයක් දාගන්න පුළුවන් ගොවිතැනට. එතකොට මේකේ වගා හානි සිද්ධ වුණොත් අපිට ඒ පාඩුව රක්ෂණ සමාගම් වලින් ගෙවනවා. ඉතින් පොහොර ටික අපිට හම්බෙනවා. යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඉස්සර කාලේ වගේ නෙමෙයි යන්ත්‍ර සූත්‍ර තියෙනවා. අපිට ඉක්මනින් අපේ බිම් සකස් කරගෙන වගාවට පිවිසෙන්න පුළුවන්. රැකියාවක් අතෑරලා ගොවිතැනට ආපු සුධීර මහත්මයා අද මා දකින විට සාර්ථක වෙලා තිබෙනවා. ඉතින් සුධීර මහත්මයා අපි චුට්ටක් කතා කරමු වී වගාවට මෙච්චර ආදරය කරන්නේ ඇයි? මේ වන විට අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තිබෙනවා සහල් කියන දේ. ඉතින් කාබනික වී වගාවක් තමයි මට මහජනතාවට දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් මගේ සීයා මේ ප්‍රදේශයේ හොඳ ව්‍යාපාරිකයෙක්. ඉතින් අවාසනාවකට ඔහුගේ ජීවිතයේ යම්කිසි කාල සීමාවක් තුළදී ඔහු ඒ ව්‍යාපාර කටයුතු සියල්ලම අඩපණ වෙලා ඒක නවතිනවා. ඒ සීයට කරන ගරුත්වයක් හැටියට ඉතින් ඒ සීයාගෙන් ඒ පරම්පරාවෙන් මට උරුම වුණ මට දායාද වුණ දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් මේවා ශාස්ත්‍රීය කරගෙන මගේ සීයාගේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන ගිහින් මේ ප්‍රදේශවාසීන්ටත් රටවාසීන්ටත් නිවැරදි දෙයක්
ලබා දෙන එක තමයි මගේ මේ වන විට ප්‍රධාන අරමුණ වෙලා තිබෙන්නේ. අද වනකොට බොහෝ තරුණ පිරිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා. ඉතින් තවත් විවිධ කාලය කාදමන දේවල් වලට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ වගේ තරුණ කුසි ව්‍යවසායකයෙක් අපිට හොඳ උදාහරණයකට ගන්න පුළුවන්. රටට සේවයක් කරන, රට ගැන හිතන, ගමෙන් පටන්ගෙන ලෝකයේ දක්වා යන මේ වගේ තරුණ කුසි ව්‍යවසායකයින් අපිට කොච්චර වටිනවද? ඉතින් කාලේ කාදමන ෆෝන් එක ගෙදරට වෙලා ඔබ ඉන්න. අවුරුදු ඒ කියන්නේ ඉගෙනීම යම් තාක් දුරකට හදාරලා ඉගෙනීම නවත්තන වයසක් එනවා. ජීවිතේ අපි හැමදාම ඉගෙන ගන්නවා තමයි. වයසට යනකම් අපි ඉගෙන ගන්න එක කරන්නේ. යම් යම් අත්දැකීම් තුලින් අපි ඉගෙන ගන්නවා. පාසල් අධ්‍යාපනය නවත්තපු කට්ටිය නැත්නම් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා දැනට ජොබ් එකක් කරන කට්ටිය වේවා. දැනට ගොවිතැනක් නොකරන කට්ටිය වේවා. එයාලට ඔබතුමාට දෙන්න තියෙන ආදර්ශය මොකද්ද? ඇත්තරම අපි වෘත්තියක් කළ යුතුයි මුදල් ජීවත් වීම සඳහා මුදල් හොයාගන්න. ඉතින් Taman අපි ඒ කරන වෘත්තිය තුල අපි ඒකට ආදරය කරනවා නම් ඒක සිය කැමැත්තෙන්ම ඉටු කරනවා නම් ඒ වෘත්තිය ඉතින් අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් මේ ගොවිතැන මම විසින්ම මේක මට සුදුසුයි කියන තැන ඉඳලා මේකට බොහෝම ආදරය කරලා තමයි මම මේ ගොවිතැන කරන්නේ. ඉතින් ඔබට ජීවමාන සාධකයක් ලෙස ඒක පෙනෙන්න තිබෙනවා කියලා මම විශ්වාස කරනවා මනෝජ් මහත්මයා. ඉතින් සුවීර මහත්මයා ඔබතුමා ගැන කතා කරනවා නම් බොහෝ කරුණු තවත් කතා කරන්න පුළුවන්. අපි යලි දවසක නිදහසේ ඔබතුමාගේ මේ කරගෙන යන වැඩ කටයුතු ගැන තවත් වගාවන් කරනවා කිව්වා. ඒ පිළිබඳව බොහෝ දේ කතා කරමු. අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලට වී වගාව ගැන තවත් වීඩියෝ බලන්න පුළුවන් channel එක ඇතුළට ගිහිල්ලා. ආයිබෝවන් සුධීර මහත්මයා. ආයිබෝවන් මනෝජ් මහත්මයා.